හායි අද මම ටිකක් කතා කරන්නම් මේ UK නර්සිං ජොබ්ස් ගැන. ජොබ්ස් ගැන කියන්නේ කොහොමද ලංකාවේ ඉන්න නර්ස් කෙනෙක් ඉංග්ලන්ඩ් වේල්ස් නෝර්දර්න් අයර්ලන්ඩ් ස්කොට්ලන්ඩ් කියන හතරෙන් එකකට ඒ කියන්නේ යුනයිටඩ් කිංඩම් එකේ තියෙන නර්සිං ජොබ් එකකට එන්න කැමති නම් එයාලට එන්න කොහොමද එන්නේ කියන එක. ඒ කියන්නේ මේ ගැන ගොඩක් අය වීඩියෝස් කරලා තියෙනවා. මම ටිකක් කතා කරන්නම් ඒ ගැන ආයේ. මුලින්ම අපි දැන් නර්ස් කෙනෙක් විදියට ලංකාවේ අවුරුදු 3 ට්‍රේනින් එක අරගෙන ඔයාලා කොහේ හරි හොස්පිටල් එකක වැඩ කරන්න ගත්තට පස්සේදී මාස 6ත් අවුරුද්දක් වගේ අතරේ ඔයාලට ඒ වගේ කාලයක් තියෙනවා නම් සර්විස් එක එතනින් ඉස්සරහට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේකේ මූලික සුදුසුකම් වෙන්න ඕනේ ඔයාලා IELTS හරි OET හරි ඒ අදාළ ස්කෝ එක ගන්න ඕනේ. ඔයාලා මේ NMC National Nursing and Midwifery Council එකට ගියොතින් ඒකේ වෙබ්සයිට් එකට ගියොතින් ඒක තියෙනවා මේ ලැන්ග්වේජ් ටෙස්ට් ගැන පොඩි බුක්ලට් එකක්. ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කොහොමද ලැන්ග්වේජ් එක ගැන මේ ඒකේ විස්තර තියෙන්නේ කියන්නේ. ඒක IELTS නම් 7 එකක් තියෙන්න ඕනේ. ඒකේ කම්පොනන්ට්ස් 3කට 7 සහ රයිටින් වලට 6.5 තියෙන්න ඕනේ. ඒක කොහොමද ක්‍රයිටීරියා එක යන්නේ කියන එක සහ කොහොමද කම්බයින් කරනව නම් ඔයාලගේ රිසල්ට් එක කම්බයින් කරන්න කියලා ඒ ඔක්කොම විස්තර ටික තියෙනවා. OET එකටත් එහෙම තියෙනවා. ඊට පස්සේදී ඊට අමතරව මෙහි ඉන්න අයට සමහර අය කෙයා හෝම්ස් වල වැඩ කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට එතන අවුරුද්දක් වැඩ කරන් පස්සේදී ඉංග්‍රීසි වේව් ඔෆ් කරලා දෙනවා. බහුතරයක් මෙහෙට ආපු අය කෙයා ගිව වීසා වලින් එහෙම තමයි මම අහලා තියෙන විදියට පින් එක අරගෙන තියෙන්නේ. පොඩි බහුතරයක් පොඩි ප්‍රමාණයක් තමයි මේ IELTS හරි OET හරි කරලා ඒක අරගෙන මේ පින් එක අරගෙන තියෙන්නේ. මේ මම IELTS කරලා ගන්න නිසා මම අර දෙක ගැන අහලා තියෙනවා. ඒ වුණාට මේ අර අනිත් සිස්ටම්ස් ගැන මේ ඒක මම ඒ ගැන කතා කරන්නේ නැහැ. එහෙම ගන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. ඒක කරපු කෙනෙක්ගෙන් තමයි ඒක අහන්න වෙන්නේ වැඩි විස්තර ඕනේ නම්. එතකොට මම කතා කරන්නම් ලැන්ග්වේජ් ටෙස්ට් එක කරලා එතනින් ඉස්සරහට මෙහෙට එන්නේ කොහොමද කියන එක නර්ස් කෙනෙක් විදියටම නර්සිං ස්පොන්සර්ෂිප් එකක් එක්ක. ඔයාලා මුලින්ම IELTS හරි OET හරි කරන්න ඒකේ ගයිඩ්ලයින් එක බලන්න. ඔයාලා NMC වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකෙන් බුක්ලට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ විදියට ලැන්ග්වේජ් ක්‍රයිටීරියා එක ෆුල්ෆිල් කරගන්න. ඊට පස්සේදී ඔයාලට පුළුවන් CBT එක කම්පියුටර් බේස්ඩ් ටෙස්ට්. කම්පියුටර් බේස්ඩ් ටෙස්ට් කියලා කියන්නේ නර්සිං ගැන ඔයාගේ නොලෙජ් එක බලන්න මෙහෙන් යුනයිටඩ් කිංඩම් එකෙන් කරන ඔයාලගේ තියරි පාර්ට් එක ඒකේ එක්සෑම් එක. ඒක කරන්න පුළුවන් ඔයාලට පියර්සන් UWE ලගේ ලංකාවේ තියෙනවා. මට මතක විදියට ඒක තියෙන්නේ හැව්ලොක් ටවුන් කිට්ටුව. ඒක Google search කරලා බලන්න. එතෙන්ට ගිහිල්ලා ඔයාලට එක්සෑම් එකක් බුක් කරලා කරන්න පුළුවන්. ඔතන එක්සෑම් ඩේට්ස් අඩු නම් ඔයාලට ඉන්දියා ගිහිල්ලා ඒක කරන්න පුළුවන්. මම දන්න යාළුවෝ ඉන්නවා ඉන්දියා ගිහිල්ලා එක්සෑම් එක කරපො. ඔයාලා දැම්ම බුකින් එකක් දැම්මොතින් ඉස්සරහට දවස් තියලා මේ ඒක ඔයාලට කරන්න පුළුවන්. එතකොට මේ ඒක ලොකු අමාරු එක්සෑම් එකක් නෙමෙයි. ඒකේ නර්සිං ගැන අහන්නේ. ඔයාලට නර්සිං ගැන ඒක නර්සිං ඔයාලා දන්නවනේ. ඉතින් නර්සිං ස්කූල් එකේ උගන්වන ඒවා සහ හොස්පිටල් එකේ වැඩ කරද්දි ප්‍රැක්ටිකලි ඔයාලා දන්නවා. එතකොට ඒ වගේ උත්තර දෙන්න තියෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද මම UK ඇවිල්ලා මාස 3කින් ඒ එක්සෑම් එක කරා. මම ෆස්ට් ටයිම් පාස් වුණා. එතකොට මම හිතන්නේ නැහැ මේ නර්ස් කෙනෙකුට ලංකාවේ වැඩ කරන ඒ නොලෙජ් එකත් එක්ක ඒක කරන්න අපහසු වෙයි කියන එක. එතකොට ඒකට හොඳට ස්ටඩි කරන්න ඔයාලගේ පරණ කියන්නේ ඉගෙන ගන්නපු දේවල් බ්‍රෂ් අප් කරගන්න. එතකොට ඒ එක්සෑම් එක කරන්න පුළුවන්. එතකොට CBT එක කරලා ඉවර වුණාම මේ අතරේ ඔයාලා ගන්න ඕනේ NMC එකේ ඔයගලන්ට ප්‍රී පින් එක ඇප්ලයි කරන්න පුළුවන් account එකක් හදාගන්න. එතකොට NMC site එකට ගියාම ඔයාලට ඒකට login වෙලා එතනින් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාගේ තියෙන details ටික දාලා address එක ඊට පස්සේදී ඔයාගේ phone numbers ඒව දාලා ඉවරලා ඔයා නර්ස් කෙනෙක් විදිහට ඒකේ ඔයාට තියෙනවා ගිහිල්ලා බලන්න මේ ටැබ්ස් ටික ඕපන් කරලා එතකොට එන ටික ඔයාලා ෆිල් කරන්න. ෆිල් කරලා ඉවරලා එතකොට ප්‍රී පින් එකක් හම්බ වෙනවා ඔයාලට NMC එකේ. එතකොට ඔයාලා පියර්සන් UV එකට ගිහිල්ලා එක්සෑම් එක කරාට පස්සේදී ඒකේ රිසල්ට් එක ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙනවා ඔයාලා ඒක කරා කියලා ඉවරලා මේ NMC එකේ. ඊට පස්සේදී ඔයාලා මේ කියන්නේ ඔයාගේ එක්සෑම් එකට බුක් කරන්න තියෙන්නේ NMC සයිට් එක හරහා. එතකොට ඔයාට ඒක කොහොමත් ඒකේ රිසල්ට් එක එයා මේ PSNU වීලා NMC එකට
මේ ඩිරෙක්ට් කරනවා. ඊට පස්සේදී ලැන්ග්වේජ් ටෙස්ට් එක ඔයා කරාම ලැන්ග්වේජ් ටෙස්ට් එකත් ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකේ ගියාට පස්සේදී ඔයාට ඒක තේරෙනවා කරන්න. එතකොට ඒක කරගන්න. ඊට පස්සේ ඒ ටික කරලා ඉවර වුණාම ඔයාට ඔස්කි එක තියෙන ඔස්කි කියලා කියන්නේ ඔයාලා ඔස්කි ගැන අහලා තියෙනවා. මෙහි ඇවිල්ලා ඔයාට ප්‍රැක්ටිකල් ඔයා කරලා පෙන්වන්න ඕනේ. එයාලා දෙන සිනාරියෝස් ටික. එතකොට ඒක කරන්න දැන් ගොඩක් අය ස්පොන්සර්ෂිප් එකක් හොය ඉඳලා ස්පොන්සර්ෂිප් එකක් ගත්තට පස්සේ තමයි ඔස්කි කරන්න මෙහෙට එන්නේ හොස්පිටල් එකකට හරි නැත්නම් කෙයා හෝම් නර්ස් වලට යන නර්ස් කෙනෙක් නම් කෙයා හෝම් එකකින් අරගෙන මෙහෙ ඇවිල්ලා ඔස්කි කරනවා එයාලගේ වියදමෙන්. එතකොට NHS එකට આવතින් NHS එකෙන් ඒකට ඔයාලට ෆන්ඩ් කරනවා. ඒ ඉන්න අතර වාරේ මෙයාලා ට්‍රේන් කරනවා NHS එකෙන්. ට්‍රේන් කරාට පස්සේදී ඔයාලට එක්සෑම් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදියක් තියෙනවා. ඒක ගොඩක් ලංකාවේ මම දන්න තරමට එහෙම අප කෙනෙක් මම ඇත්තටම දන්නේ නැහැ. එහෙම කරද්දී ඔයාලට පුළුවන් UK එකෙන් ඔයාලට වීසා එකක් ගන්න පුළුවන් එක්සෑම් එකට. එතකොට ඔයාලට මාස 12ක් 6ක් 12ක් අතර කාලයක් හම්බ වෙනවා ඔයාගේ එක්සෑම් එක කම්ප්ලීට් කරන්න. ඔයාට එක්සෑම් එක කම්ප්ලීට් කරලා මෙහෙ ඉඳගෙන දැන් හිතන්නකෝ ඔයා ඇවිල්ලා එක්සෑම් එක ඔයාට තියෙනවා මාස 5කින්. එතකොට මෙහි ඇවිල්ලා කොහේ හරි නැවතිලා ඔයාට ස්ටඩි කරන්න පුළුවන්. දැන් මම සමහර තියෙනවා මෙතන ඉන්ස්ටිටියුට්ස්. එතකොට මෙන්චම ලින්ඩගේ තමයි මම කරේ කෝස් එක. එහෙම ඒ වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාට කරන්න පුළුවන්. ඔයාගේ නැසී එක දවස් 5ක ට්‍රේනින් එකක්. ඒකේ ඔයාට ඔක්කොම ටික එයාලා කියලා දෙනවා. එතකොට ඊට අමතරව ඊට කලින් ඔයාලට තියෙනවා තියරි ටිකක් එයාලා කරනවා. ඒ ටික ඔයාලට ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඕන තරම් ඒක උදේ හවස ක්ලාසස් දෙකක් තියෙනවා. දෙකෙන් ඕන එකට සම්බන්ධ වෙලා ඔයාට ඔයාගේ ඒ තියරි නොලෙජ් එක ගන්න පුළුවන්. අරගෙන එයාලා ප්‍රැක්ටිකල් වලට ඔයාව මේ ට්‍රේන් කරනවා. එතෙන්ට ගිහිල්ලා ට්‍රේන් කරන්න පුළුවන්. ට්‍රේන් වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේදී එතකොට ඒක ඔයාලට මෙහෙ ඇවිල්ලා කරන්න පුළුවන් ට්‍රේනින් ටික. කරගෙන මෙහෙ ඉඳලා ඔයාට එක්සෑම් එකක් මෙහෙන් දාන්න පුළුවන්. දැම්මට පස්සේදී ඔයාට වීසා ගන්නකොට වීසා වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්සෑම් එක තියෙන නිසා වීසා හම්බ වෙනවා. මම දන්න කිහිප දෙනෙක් ලංකාවෙන් නෙමෙයි වෙන රටවල වලින් ඇවිල්ලා එහෙම මෙහෙ එක්සෑම් කරා. මගෙත් එක NHS වැඩ කරන මගේ තියටර් එකෙන් වැඩ කරන නර්සස්ලා දෙන්නෙක් මම දන්න තරමින් මේ වෙනකොට එයාලා මෙහෙ ඇවිල්ලා වැඩ කරනවා. ඒ වැඩට කරන්නේ ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා එක්සෑම් කරලා ඔස්කි පාස් වෙලා ආපහු ඒගොල්ලන්ගේ රටට ගිහිල්ලා ජොබ්ස් වලට ඇප්ලයි කරලා මෙහෙ ආපුවා. එතකොට ඒ ක්‍රමයට ඔයාලටත් කරන්න පුළුවන්. එතකොට මෙහෙ ඇවිල්ලා කියන්නේ සමහර වෙලාවට ඔයාට මේ ආපු අතර ඔයා ඔස්කි පාස් වුණා. ඔයා ඉන්න පුළුවන් නම් මොනවා හරි ජොබ් එකක් කරගෙන ජොබ්ස් හොයාගන්න පුළුවන් මෙහෙ ආවට පස්සේ. එතකොට මේ ස්ටුඩන්ට්ස්ලට තියෙනවනේ කියන්නේ එක්සෑම්ස් වලට එන අයටත් එක එක ක්‍රයිටීරියාස් තියෙනවා. ඒවට අනුව ඒගොල්ලන්ට පැය ගන්න වැඩ කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙහෙ ඉඳගෙනම ජොබ් එකක් හොයාගත්තත් ඔයාට මෙහෙන් ස්පොන්සර්ෂිප් එකක් අරගෙන හෙවින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට එක්සෑම් එක කරලා ලංකාවට ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා මේ ආයෙ ජොබ් එක කරන්නත් පුළුවන්. එතකොට දැන් ඔයාට නිවාඩු වැකේෂන් ලීව් ටිකක් තියෙනවනේ. එතකොට ඔයාගේ ලීව් ටික ඔක්කොම අරගෙන හරි නැත්නම් ඔයාට ඒ කියන්නේ ලීව් ගන්න පුළුවන් ලංකාවෙන් එහෙම. ලීව් අරගෙන මෙහෙ ඇවිල්ලා එක්සෑම්ස් ටික කරගෙන ලංකාවට යන්න පුළුවන්. එතකොට ඒ විදිහට එක්සෑම්ස් කරන්න පුළුවන්. එහෙම එක්සෑම්ස් කරගෙන ජොබ් එකක් මෙහෙ හොයාගන්න පුළුවන්. දැන් මම පහුගිය දවස්වල මගේ දැන් රිලේෂන්ස්ලා ඉන්න නර්සස්ලා එක්ක මම කතා කරාට පස්සේදී එයාලා ඉඳගෙන කියනවා එක එක අය කියනවා ජොබ්ස් නැහැ NHS. එහෙම ගොඩ කතන්දර. එහෙම එකක් නැහැ. මෙහෙ ජොබ්ස් තියෙනවා. මම දන්නේ නැහැ ඔය වැරදි ආරංචි දෙන්නේ කවුද කියන එක. ඔයා දක්ෂයි නම්, ඔයා ක්වොලිෆයිඩ් නම් ඔයාට මෙහෙ රස්සාවක් ගන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ නර්සස්ලා ගොඩ NHS වැඩ කරනවා සහ ඒගොල්ලෝ කම්පිටන්ට් නර්සස්ලා. යාලා ගොඩක් ඉස්සරහින් ඉන්න අය හොඳට වැඩ කරනවා. එහෙම ප්‍රශ්න නැහැ මෙහෙ. ඔය කියන කතා ඒ බොරු කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. ජොබ්ස් නැහැ කියලා. ජොබ්ස් කියන්නේ ඉතින් NHS එකේ සමහර කාලවලට ජොබ්ස් අඩුයි. මොකද මේකේ ස්පෙෂලායිස් නේ ගොඩක් ඒවා දැන් තියටර් නර්සස්ලා. මම තියටර් නර්ස් කෙනෙක්. මම ස්ක්‍රබින්. එතකොට ඒ වගේ තියෙනවා නර්සින් වල එක එක කැටගරිස්. එතකොට ඔයාගේ ස්පෙෂලායිස් ෆීල්ඩ් එකට අදාළව ජොබ් සමහර කාලවලට අඩුයි. එහෙමයි කියලා NHS වල ජොබ්ස් නැත්තේ නැහැ. ඔයාට දැන් හිතන්නකෝ ඔයා ස්ක්‍රබ් නර්ස් කෙනෙක්. ඔයාට එන්න ඕනේ. හැබැයි ඔයාට වෙන මොකක් හරි වෝඩ් එකක නර්සින් එකක් හම්බ වෙනවා කියලා ඔයා ඒ ස්පොන්සර්ෂිප් එක ගන්න. අරගෙන ඔයා මෙහෙට එන්න. ඇවිල්ලා ඔයා එතන වැඩ කරන්න. ඔයා එතන වැඩ කරාට පස්සේ අවුරුද්දක් ගියාට පස්සේදී ඔයාගේ ඇනුවල් අප්‍රයිසල් එක වෙලාවට එයාලා කතා කරද්දී ඔයාගෙන් අහනවා මේ ඔයා මෙතන ඒ කියන්නේ ඔයාට මොනවද ඒගොල්ලන්ගෙන් වෙන්න ඕනේ කියලා. ඒ වෙලාවට ඔයා කියන්න මගේ එක්ස්පීරියන්ස් තියෙන මේක ස්පෙෂලායිස් ෆීල්ඩ් එක. එතන මම වැඩ කරන්න මට එහෙම chance එකක් හම්බ වෙනවා. මම ඒකට කැමතියි කියලා. එතකොට ඔයාට ඒක ඇතුළෙන්ම උදව් කරනවා. ඔයා කැමති තැනට යන්න. ඒ කියන්නේ NHS එක කියන්නේ මාර සපෝටිව් තැනක්. ඔයාට වැවෙන්න, ග්‍රෝ වෙන්න මෙතනින් මාර විදිහට උදව් කරනවා සහ මම දන්නේ නැහැ අනිත් අය ගැන. මම නම් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව මෙතන වැඩ කරන්නේ. හරිම ආසාවෙන් වැඩට යන්නේ.
හරිම සපෝටිව්. ඒගොල්ලෝ හැමතිස්සෙම උදව් කරනවා හැමදේටම. ඔයා තනි නැහැ. ඔයා ටීම් එකක් එක්ක වැඩ කරන්නේ. ඕන වෙලාවක ඔයාව සපෝටඩ් කියන්නේ ඔයාට මාර රියෂුවරන්ස් එකක් තියෙනවා. ඒ නිසා මේ NHS වැඩ කරන්න ආසය, UK වැඩ කරන්න ආසය, UK නර්ස් කෙනෙක් වෙන ඩ්‍රීම් එකක් තියෙන අය ඇප්ලයි කරන්න. ඒ මම කියපු පාත් එක try කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට මෙසේජ් එකක් දැම්මොත් මට ඒකට දාලව ඔයාලට ගයිඩ් කරන්නත් පුළුවන්. එහෙම මේ මොකද මම ආසයි තව නර්ස් කෙනෙක් මම ලංකාවේ වැඩ කරා මට තිබුණ ඩ්‍රීම් එකක් UK වල නර්ස් කෙනෙක් වෙන්න. මම ඒ ඩ්‍රීම් එකට ගියා. මං ආසයි තව එහෙම ඩ්‍රීම්ස් තියෙන අය ජොබ් එකක් කරන්න ඇවිල්ලා ඒගොල්ලෝ ලස්සනට සතුටින් ඉන්නවනම් ඒකට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් මං ආසයි ඒකට උදව් කරන්න. ඒ නිසා try කරන්න. ලැන්ග්වේජ් එක හොඳට හදාගන්න. ලැන්ග්වේජ් එක තමයි ඔයාලට යන්න ඕනේ තැනට යන්න තියෙන කියන්නේ ලංකාවේ අපි සිංහල අපේ මව් භාෂාවේදී අපිට එකම මොකක් හරි බැරි එකක් තියෙනවා නම් ඒක ලැන්ග්වේජ් බැරි එක විතරයි. එතනින් එහාට නර්සින් ගැන එහෙම ලංකාවේ ට්‍රේන්ඩ් නර්ස් කෙනෙකුට නර්සින් කියන එක ගැන කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මෙහි තියෙන සිස්ටම්ස් චුට්ටක් වෙනස්. එතකොට ඒක පොඩ්ඩක් පරිස්සමෙන් ඒ දේවල් ඉගෙනගෙන මොකද ලංකාවේ ලෝ එකයි පේෂන්ට් රයිට්ස් ඒව ගත්තාම ලංකාවේ මොනවද වෙන්නේ කියලා හිතනවා මෙහෙ වැඩ කරන්න ගත්තට පස්සේදී. පේෂන්ට් රයිට්ස් ගැන අපි කලීග්ස්ලා එක්ක ඉන්න විදිය ඒ දේවල් ගොඩක් වෙනස් ලංකාවේ වගේ නෙමෙයි. එතකොට ඒ දේවල් තමයි ඔයාට පොඩ්ඩක් ඇඩැප්ටේෂන් ඒවටත් මෙහි ප්‍රිසෙප්ටර්ෂිප් කියලා තියෙනවා. ඊට පස්සේදී එක ඉන්ඩක්ෂන් ට්‍රේනින්ග්ස් තියෙනවා. ඒ වගේ ඔයාලව මේ ඒ අදාළ තැනට යන්න ඔයාලට ඒකට අදාළ ඔරියන්ටේෂන් එක හම්බ වෙනවා. ඉන්ඩක්ෂන් එක හම්බ වෙනවා. එතකොට එන්න කැමති අයට මම කියපු පාත් එකේ එන්න පුළුවන්. ඒක තමයි ඊසියස්ම පාත් එක. මොකද ඔයාට හොස්පිටල් එකකින් ස්පොන්සර්ෂිප් එකක් හම්බුනට පස්සේ කිසි කරදරයක් නැහැ. ඔයා මෙහි ආවා NHS එක ඇතුලෙන්ම ඔයාව ට්‍රේන් කරනවා. ට්‍රේන් කළා ඔයාව ඔස්කි වලට යවනවා. ඔයාට ජොබ් එක මේ ඊට පස්සේදී ඔයා වැඩ කරනවා නර්ස් කෙනෙක් විදියට. එතකනුත් ඔයා වැඩ කරනවා. ඔයාට ලිමිටඩ් ටිකක් තමයි ඒගොල්ලෝ කරන්න දෙන්නේ නැත්තේ. ඔයාට මෙතන කියන්නේ හොඳට ඔයාට එස්ටැබ්ලිෂ් වෙලා ඔයාගේ කැරියර් එකේ ඉස්සරහට යන්න පුළුවන්. මේක හොඳ ලැඩර් එකක් ඔයාට ඉස්සරහට යන්න. ඒ නිසා NHS ජොයින් වෙන්න කැමති අය UK නර්ස් කෙනෙක් වෙන ඩ්‍රීම් එකක් තියන අය try කරන්න. Thank you.